එක්ක ෂෙයා කරගන්න තමයි මේ හදන්නේ. අපි බලමු අපේ නුවරඑළිය දවස අපි එදා ගත කරේ කොහොමද කියලා. මේ වගේ ලස්සන පාරවල් පව කරන් යනකොට අපි පට්ටිපොළ හරේදී ලස්සන ලොකේෂන් එකක නැවතුණා. එතරම් ෆොටෝස් වගේක් දාලා තිනවා බලන්න කීතන ලස්සන. මේ හරිය නම් මංගාව වීඩියෝස් ගත්තේ නැහැ මම. ඒ කියන්නේ ලොකුවට වීඩියෝ කරගන්නත් බැරි වුණා. අපි යන දවස් ටිකක් වහිනවා. ඔන්න ඉතින් ටිකෙන් ටික අපි අපේ ගමනාන්තයේ වුණ හෝටල් ප්ලේස් නැත්තම් හෝටල් 10 ඔන්න එතනට ළඟා වුණා. මේ තියෙන්නේ ටිකට් ගත්තට පස්සේ හම්බෙන පාර. ඒ පාරේනොත් ටිකක් ඉස්සරහට ගිහින් තමයි හෝටල් 10 කියන තැනට අපිට ළඟා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ බෝඩ් දාලා තියෙනවා දිවියෝ ඉන්නවා කොටියෝ ඉන්නවා කියලා හැමතැනම යද්දිම හලෝ කොහමද අපි දැන් යනවා හෝටල් 10 එකට. මේ අපේ යාළුවෙකුත් ඉන්නවා. සයි ඉස්සරහින් කට්ටිය එනවා. අර පිටිපස්සෙන් තමයි කට්ටිය එනවා. දැන් අපි හෝටල් 10 එකට යන්නේ අපි ඉස්සරහින් යනවා කට්ටිය. බලමු ඉස්සරහින්. මේ තියෙන්නේ ලෝකාන්තයට යන්න කලින් හම්බෙන පාර. ඔන්න එතනදී තමයි අපි ලස්සන වීඩියෝස් ෆොටෝස් ගත්තේ අපේ ගිය කට්ටිය. ඇත්තටම මෙතන ලස්සනයි. ලෝකාන්තයට ගියාට පස්සේ අපි එතනට යනකොට 12ට විතර ඇති. ඒතකොටම ලොකු මීදුමක් ඇවිල්ලා අපිට ලෝකාන්තය ඇත්තටම පුංචි ලෝකාන්තේ බලන්න හම්බුනේ නැහැ. එතනදී ටිකක් වැස්සා. මම මේ ඔක්කොම වීඩියෝස් කරලා තියෙන්නේ ෆෝන් එකෙන්. මට ෆෝන් එක අතර ගන්න හම්බුනේ නැහැ. ඒ තරමට වැස්සා. අපි එතෙන්දී රේන්කෝට් අපි අරන් ගියා. රේන්කෝට් දාගෙන තමයි ඉස්සරහට අපි යන්න පිටත් උනේ. මහලෝකාන්තේ එනකොට අපිට නවතින්න හම්බුන්නේ නැහැ. එතන වැස්සා. අපි නවතින්න නැතුව දිගටම ගියා. බේකසැල්ල ගාවින් තමයි අපි නතර උනේ. ඉතින් බේකසැල්ල ගාව නිරුමල් ගොඩක් තිබ්බා. එතන ෆොටෝස් ගත්තා අපි. වීඩියෝ කරගන්න නම් හම්බුනේ නැහැ අපිට ඇත්තටම. මෙන්න මේ view එකේ ඉන්නේ ගමනේ අන්තිමට. මෙන්න මේ view එක නම් මාරම ලස්සනයි එතන. එතනත් අපි එතනට එනකොට පොඩක් වැස්ස පායලා අපේ කට්ටියත් එක්ක අපි ෆොටෝස් අරගෙන වීඩියෝ කැලකුත් ගත්තා. පස්සේ අපි පොඩි බඩගින්නක් ඇවිල්ලා බිස්කට් කෑවා. අපි අරන් ගියා බිස්කට් ටින් වල දාන් අරන් ගියේ. ඔයාලත් කොළ අරන් යන්න දෙන්නේ නැහැ. ඔයාලත් යද්දි ටින් එකක වගේ බිස්කට් දාගෙන අරගෙන යන්න. ගමන ඉවර වෙනවත් එක්කම තමයි අපිට හම්බුනේ මේ යාළුවා. අපි එන්න පිටත් වෙනකොටත් ගොඩක් වහිනවා. සාමාන්‍ය ගානට තෙමෙන්න වහිනවා. ඉතින් අපි එනකොට පාර දෙපැත්තේ ගෝන් හිටියා. ඉතින් අපි යාළුවත් එක්ක ෆොටෝස් ගත්තා. අපි ගියා ෆොටෝස් ගත්තා. ඉතින් හෝටල් 10 ගමන ගොඩක් ලස්සන ගමනක්. ඒ දවසත් ගොඩක් ලස්සන දවසක්. වැස්සෙන් අපිට බාධා වුණා. ඇත්තටම ලස්සන ගමනක්. මේ තියෙන්නේ අපි එද්දි අපිට දකින්න ලැබෙන පාර view එක. ඉතින් ඔයාලා මේකෙන් හරි දෙයක් ගත්තා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. බයි.